ජේසුස් පිහිටයි. ලයිට් ගිය වෙලාවකට අපි පහනක් දල්වලා නැත්තම් ඉටිපන්දමක් පත්තු කරගෙන ඇඳක් යට එහෙම තිබ්බොත් මොකද වෙන්නේ? ඇඳත් ගිනි අරගෙන ඇඳ ගිනි ගත්තට පස්සේ ගේත් ගිනි ගන්නවා. අපි දන්නවා. අපි බල්බ් එකක් පත්තු වෙනවා නම් පත්තු කරන්න නම් අපි වයර් අදින්නේ උඩ, බල්බ් එක පත්තු වෙන්නේ උඩ. අපේ පාරවල් වල අර පහන් රුක නැත්නම් පහන පත්තු වෙන්නේ අර මේ කොන්ක්‍රීට් කණුව උඩ. ඉතින් අපි කවදාවත් ආලෝකයක් මේ ඇඳක් යට තියන්නේ නැහැනේ. ඉතින් උන්වහන්සේ අපිට ඕන තරම් අත්දැකීමෙන් උන්වහන්සේ අපිට දෙන්න තියෙන පණිවිඩ දීලා ගියේ. එතකොට අපි යමු මතෙව්තුමාගේ සුවිශේෂයේ 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ සිට. ඔබ ලෝකයේ ආලෝකයය. ඔබ මම ගැන කතා කරන්නේ. ඔබ ලෝකයේ, අපි ලෝකේ ආලෝකය වෙමු. ඔබ ජීවිතේ අපි යමු ආයි කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැක. කන්දක අපි හරි ලස්සනයි කියලා අපි කියනවනේ අන්න අර බලන්නකො අරගේ පිටලා තියෙන තැන කෝච්චිය යනකොට උනත් බස් එකේ යනකොට උනත් හරි ලස්සනයි නේද ඒ ගෙදර පිටලා තියෙන තැන. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මිනිසුන් පහනක් දල්වා ඒ බඳුනක් යට නොව පහන් රුකක් මත තබති. එවිට එය ගෙදර වැසියන්ට එළියක් දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබලවන්න. දෙව වාක්‍යයේසේය. ඔබේ ආලෝකය. ඔබ දකින දේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ දකින දේ ප්‍රකාශ කරන්න. ඒ ආලෝකය දෙන්න. ඒ ආලෝකය දෙනකොට අනිත් අයට රිදෙන්න පුළුවන්. අනිත් අයට දැනෙන්න පුළුවන්. හැබැයි ඔබේ ගේ ඇතුළෙත් ආලෝකය වෙලා, ඔබ ගමටත් ආලෝකය වෙලා, ඔබ රටටත් ආලෝකය වෙලා, ඔබ ලෝකයටත් ආලෝකය විය යුතු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ ඔබට මට මතක් කරනවා ඔබ ලෝකේ ආලෝකයය. ඒ ආලෝකය දැල්වෙන්න වෙන්නේ අපගේ හදවත් තුලයි. කොහොමද දැල්වෙන්න වෙන්නේ? ඔවුන් වහන්සේගේ ගති ගුණ වලින් පිරීලා. ඔබ ලෝකයේ ආලෝකය කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකිය. මිනිසුන් පහනක් දල්වා ඒ බඳුනක් යට නොව පහන් රුකක් මත තබති. එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ වැඩ වාසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලවන්න. ඇත්ත කියන්න. බය වෙන්න එපා ස්වාමීන් වහන්සේට. අපහාසයකටවත් උපහාසයකටවත් නොව ඔවුන් වහන්සේගේ ගති ගුණ වලින් ඔබ මම පිරුණොත් එය ආලෝකයක්ම වේවි. මෙනෙහි කරමු. ක්‍රියා කරමු. ජේසුස්